guys, ඉතින් අද මම ඕගොල්ලොන්ට ගොඩාක් වටින වීඩියෝ එකක් අරගෙන එන්නේ. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ වීඩියෝ එක ඕගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි. අපි vegetables කොහොමද ඉක්මනින් පහසුවෙන් කෑම හදාගන්න පුළුවන් විදිහට ෆ්‍රිජ් එකේ තියාගන්න කියලා මම කලින් වීඩියෝ එකක් කළා. ඊට පස්සේ මම හිතුවා මේ වගේ මස් මාළු අපි මාසෙකට ඇති වෙන්න ගෙදරට ගෙනාවහම කොහොමද ලස්සන්ට කපලා ලෑස්ති කරලා ෆ්‍රිජ් එකේ තියාගන්නේ කොහොමද කියලා ඔයාලට වීඩියෝ එකකින් ගේන්න. ඉතින් මම මෙතනදී මාළු වර්ග අරගෙන තියෙනවා 4ක් 5ක්. දැන් මේ ලීන්නා මාළු මුලින්ම මම මේ මාළු ටික හොඳට ඔලු කපලා ඊළඟට හොඳට සෝදලා කෑලි වලට කපලා වෙන් කරගත්තා. ඊළඟට මම ඉස්සෝ අරගත්තා. මේ ඉස්සෝ සුද්ධ කරනකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ග්ලව්ස් දෙකක් යූස් කරන්න මොනවා හරි. මොකද ඒකේ කටු තියෙනවා. අනිත් එක සමහර වෙලාවල් වලට කසන්න වගේ ගන්නවා. ඒ නිසා hand gloves අරගෙන පාවිච්චි කරන්න. මෙතනදී දැන් ගොඩක් වෙලාවට අර වල්ගේ හරිය ඉතුරු කරනවා ගොඩක් අය. මම නම් මෙතන බබාට එහෙමත් ගන්න ඕන නිසා හොඳටම තනි කරම ඒකේ පොත්ත හොඳටම ඇරලා තමයි සුද්ධ කරලා අරගන්නේ. ඉතින් ඒ වගේම ඒකේ අර ඉස්සෝ සුද්ධ කරනකොට ඔළුවේ තියෙනවා කළු පාට පොඩි ඉරක් වගේ. ඒකත් අපිට ඇදලා අයින් කරගන්න පුළුවන්. ඉතින් මම ලින්නා මාළු ටිකක් ලොකුවට කපලා සෝදලා කපලා අරගත්තා. ඊළඟට ඉස්සෝ ටික සුද්ධ කරලා අරගත්තා. ඊළඟට මම අරගත්තා පොඩි මාළු. මේ පොඩි මාළුත් හොඳට ඒවැ ඔලු කඩලා වෙනමම හොඳට සෝදලා දෙසරයක් තුන් සැරයක් හොඳට සෝදලා අරගන්න ඕනි. හැබැයි අපි මාළු වැඩිපුර සෝදන්නත් එපා කියලා කියනවා. ඒ කියන්නේ ගොඩාක් ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර අය චිකන් එහෙම සෝදනවා. ඒවා පිරිසිදු කරනවා ලුණුයි දෙහි දාලා හොඳට හොදලා ගන්නවා. නමුත් මාළු ඒ විදිහටම සෝදන්න එපා. එතකොට අර දිය රසක් වගේ එන්න පුළුවන් නිසා. දැන් මම ලින්නා මාළු ටික මැරිනේට් කරලා තියාගන්නවා. එතනදී මම ලුණු අමු 3-5 කරි පවුඩර්, රෝස්ටඩ් කරි පවුඩර්, චිලි පවුඩර් මේ ඔක්කොම ටික දානවා. ගම්බිරිස් කුඩු ටිකකුත් දාලා හොඳට මේ විදිහට අත ගාලා බොක්ස් එකකට දාගන්නවා. දැන් මේ විදිහට අපි සීසන් කරලා තමයි ෆ්‍රිජ් එකට දාගන්න ඕනේ. ඊළඟට මේ තලපත් මාළු මම පෙන්නන්නම්. දැන් මේ ගත්ත කොටස සාමාන්‍යයෙන් කරීස් වලට එහෙම ඇඹුල් තියල් වලට එහෙම ගන්න ඕන වන කොටස. මේකට මම ඇඹුල් තියල් පේස්ට් එකෙන් දාගත්තා. ඔයාලා ගොරක තම්බලා ගොරක පේස්ට් එක හදා ගන්නවා නම් ඒ විදිහට දාගන්න ගෙදරම හදාගෙන. ඊළඟට මම රෝස්ටඩ් කරි පවුඩර්, කහ, චිලි පවුඩර්, ගම්බිරිස්, ලුණු මේ ඔක්කොම ටික දාලා අත ගාලා බොක්ස් එකකට දානවා. මේ විදිහට මම තලපත් මාළු ලොකු කෑලි වලට කපලා අරගෙන මේම මැරිනේට් කරලා වෙන බොක්ස් එකකට දාලා ඒ වගේම ඒකේ ඉතුරු වෙන ජූස් ටිකත් ඕගොල්ලෝ ඒකටම දාගන්න. එතකොට උයනකොට හරිම රසයි. දැන් මේ තියෙන්නේ මම තලපත් මාළු පොඩියට කපා ගත්තා. ඒ කියන්නේ අපිට නූඩල්ස් එකකට මික්ස් රයිස් එකකට ඒ වගේ හදිසියේ හදන වෙලාවන් වලට ඒ වෙලාවට කපලා ගන්නවට වඩා මේ වගේ චූටි කෑලි වලට කපලා අරගත්තාම හරිම ලේසි. ඉතින් මම මේ වගේ පොඩි තලපත් මාළු පොඩි කෑලි කපලා ඒකට කහ ගම්බිරිස් කුඩු ලුණු අත ගාලා කහයි ගම්බිරිස් කුඩුයි ලුණුයි විතරයි මම මෙතනදී යූස් කරන්නේ. ඊළඟට ඒකත් පොඩි බොක්ස් එකක දාලා අරන් තියා ගන්නවා. ඔයගොල්ලෝ වෙනම කලර්ස් බොක්ස් ටිකක් අරගන්නවා නම් ඔයාලට තෝරගන්න ලේසි. ඊළඟට මේ තියෙන්නේ පොඩි මාළු. පොඩි මාළු ඒ කියන්නේ සාලයෝ හුරුල්ලෝ වගේ ඔයාලා ගන්නවා නම් ඒවත්
කලින් විදිහටම ලුණු, කරි පවුඩර්, කහ ගම්මිරිස් කුඩු, චිලි පවුඩර් මේවා ටික දාලා ගොරකා පේස්ට් එකත් ඔයාලට කැමති නම් පොඩ්ඩක් දාලා සීසන් වෙන්න තියාගන්න පුළුවන්. මේ ගොරකා පේස්ට් එක හරි ඇඹුල් තියල් පේස්ට් එක දාගන්නකොට ගොඩාක් දාගන්න එපා. මොකද අපි ෆ්‍රිජ් එකේ සතියක් දෙකක් තියාගන්නකොට අර ඒකේ ඇඹුල් රසය වැඩි වෙන්න පුළුවන් නිසා පොඩ්ඩක් දාගන්න. ඊළඟට ඉස්සෝ ටික මම අරගත්තා. ඉස්සෝ මේ විදිහට සීසන් වෙන්න අරගන්නකොට මෙතනදී මම කහ ලුණු කුඩු කහ ලුණු ගම්මිරිස් කුඩු මේ ටික දාලා මම 3-5 දාන්නේ නැහැ. මිරිස් කුඩු චුට්ටක් විතර ටච් එකක් දෙනවා. කරි පවුඩර් දාන්නේ නැත්තේ ගොඩක් වෙලාවට මේ ප්‍රෝන්ස් මම එක්ක සෑන්ඩ්විච් වලට එක්ක නූඩල්ස් එහෙම නැත්තම් ප්‍රෝන්ස් බැටර් එකේ දාලා අපි බෙදලා ගන්නකොට ඔය වගේ දේවල් කරනකොට අර කරි පවුඩර් දානකොට ටේස්ට් එක වෙනස් වෙන නිසා මම අවශ්‍ය නම් ඒ විලාවට දාන්න අරගෙන කරි පවුඩර් දාන්න නැතුව ගම්මිරිස් ලුණු පෙපර් විතරක් දාලා අරගන්නවා. ඉතින් මේ විදිහට මස් මාළු ටික ඔක්කොම අපි බොක්ස් වල දාලා තියාගත්තට පස්සේ අමතක කරන්න එපා ඔයාලා මාළු කපලා ඒ ලෑස්ති කරපු තැන් සිංක් එක පැන්ට්‍රි ටොප් එක මේ වගේ තැන් හොඳට සෝප් දාලා ඩිටර්ජන්ට් දාලා හොඳට ක්ලීන් කරලා තියාගන්න. නැත්නම් මැස්සෝ එනවා. ඒ වගේම ගොඩක් වෙලාවට අපිරිසිදු වෙන්නේ මෙන්න මේ වගේ ක්ලීනින් පාර්ට් එක ටිකක් මදි වුණාම. ඒ වගේම තමයි අපේ බොක්ස් අපි ෆ්‍රිජ් එකට දාන්න කලින් හොඳට ඩීප් ෆ්‍රීසර් එකත් හොඳට පිරිසිදු කරලා තමයි අපි බොක්ස් ටික තියන්න ඕනේ. ඉතින් මාසෙට ඇති වෙන්න මේ වගේ මාළු ගෙනාවහම මෙන්න මේ වගේ ඒ වෙලාවෙම හොඳට කපලා කරලා පිරිසිදු කරලා තියාගන්න. එතකොට ඔයාලට හරිම ලේසියෙන් රෙසිපීස් හදනකොට උදේට උයන්න ගන්නකොට උනත් හරිම ලේසි. බයි.